ඔයාලා කවදාද අලුත් හાર્ඩ් ඩ්‍රයිව් එකක් හරි පෙන් ඩ්‍රයිව් එකක් හරි අරගෙන කම්පියුටර් එකට ගැහුවාම ඔයා දැකලා තියෙනවද බොක්ස් එකේ ගහලා තියෙන ගානට වඩා අඩුවෙන් තමයි කම්පියුටර් එකේ පෙන්වන්නේ කියලා. උදාහරණයක් විදිහට ඔයා 1 TB හાર્ඩ් ඩ්‍රයිව් එකක් ගත්තොත් ඔයා ඒක මැෂින් එකට ගැහුවාම පෙන්වන්නේ GB 931ක් විතරයි. 2 TB එකක් ගත්තොත් ඒක 1.8 TB වගේ තමයි පෙන්වන්නේ. ඇයි මෙහෙම වෙන්නේ? මේවා හදන අය අපිට බොරු කියනවනේ. ඇත්තටම කිව්වොත් නෑ එයාලා කියන ඇත්ත. එහෙනම් ඇයි මේ ඊට අඩු වෙන්නේ? මොකක්ද හේතුව? ඉතින් අද වීඩියෝ එකේ හරි කතා කරන්න යන්නේ ඒ ගැන. මුලින්ම අපි බලමු 1 TB හાર્ඩ් ඩ්‍රයිව් එකේ කතාව. සාමාන්‍යයෙන් මේක හදන කම්පැනි අය ඒ කියන්නේ හાર્ඩ් ඩ්‍රයිව් එක හදන අය ටෙරාබයිට් එකක් කියලා කියන්නේ ගිගාබයිට් 1000කට. ඉතින් දැන් සමහර අය කමෙන්ට් කරන්න හදයි නෑ 1000ක් නෙමෙයි 1224ක් කියලා. පොඩ්ඩක් ඉන්න. මම එතෙන්ට එනකම්. ඉතින් මේ වීඩියෝ එක කරන්න හේතුව ඒක තමයි. අපි හැමෝම අහලා තියෙනවනේ කිලෝබයිට්, මෙගාබයිට්, ගිගාබයිට් ගැන. හැබැයි ඔයාලා අහලා තියෙනවද කිබිබයිට්, මෙබිබයිට්, ගිබිබයිට් ගැන? ඔව්. ඇත්තටම එහෙම මිනුම් ක්‍රමයකුත් තියෙනවා. මේකේ වෙනස මේකයි. අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන මෙගාබයිට්, ගිගාබයිට් වගේ ඒවා යන්නේ 10 ගුණාකාර විදිහට. ඒ කියන්නේ 10න් 1000ට. හැබැයි මේ අමුතු නම් තියෙන මෙබිබයිට්, ගිබිබයිට් වගේ ඒවා ගුණාකාරය යන්නේ දෙකේ ගුණාකාර විදිහට. ඒ කියන්නේ 1024න් 1024ට. ඉතින් හાર્ඩ් ඩ්‍රයිව් හදන කම්පැනි පාවිච්චි කරන්නේ අර 1000 ක්‍රමය. ඒ කියන්නේ යාලට අංගෝ 1 TB එකක් කියන්නේ බයිට් ට්‍රිලියන එකක්. හැබැයි අපි පාවිච්චි කරන Windows OS එකේ ගණන් හදන්නේ අර 1024 ක්‍රමයට. Windows වලට අනුව 1 TB හැදෙන්න නම් GB 1024ක් ඕන. මෙන්න මෙතන තමයි අර ප්‍රශ්නේ තියෙන්නේ. Windows ඇතුලේ ගණන් හදන්නේ අර 1024 ක්‍රමයට. හැබැයි අපිට පෙන්නකොට ලේබල් එකේ ගහලා තියෙන්නේ GB කියලා. සරලවම කිව්වොත් hard drive එක හදන අය කියන 1 GB එකට වඩා Windows වල ඉල්ලන 1 GB එක ටිකක් ලොකුයි. ඉතින් ඔයාගේ hard drive එකේ තියෙන මුළු byte ප්‍රමාණය Windows වල තියෙන ලොකු GB වලින් බෙදුවාම උත්තරේ පොඩි වෙනවා. අන්න ඒකයි 1 TB drive එකක් ඇව්වාම GB 931ක් පෙන්වන්නේ. ඔයාලට ලැබෙන byte ප්‍රමාණය අඩුවක් නැහැ. ඒක පෙන්වන විදිය විතරයි වෙනස්. ඉතින් දැන් ඔයාලට හිතෙන්න පුළුවන් ඇයි Windows වලට බැරි මේක හරියට පෙන්වන්න. Mac පාවිච්චි කරන අය දැකලා ඇති Mac එකේ hard drive එකක් ගවම box එකේ තියෙන ගානම පෙන්වනවා. මොකද Apple සමාගම යාලක OS එකෙන් මිනුම් ක්‍රමයේ පාවිච්චි කරන්නේ නිෂ්පාදකයන්ගේ ක්‍රමයට. Linux වලත් ගොඩක් වෙලාවට එහෙම. හැබැයි Windows තාම පරණ විදිහටමයි යන්නේ. ඒක Microsoft එකෙන් හිතාමතා වෙනස් නොකර ඉන්න දෙයක් වෙන්න පුළුවන්. Windows දැන් මේකට පුරුදු වෙලා ඉන්න නිසා. මීට අමතරව තව පොඩි පොඩි හේතු කිහිපයක් තියෙන්න පුළුවන් මේ ඉඩ අඩු වෙන්න. උදාහරණයක් විදිහට සමහර ලැප්ටොප් බ්‍රෑන්ඩ් වල රිකවරි පාර්ටිෂන් එකක් හදලා තියෙනවා. ඉතින් ඒක කෙලින්ම පේන්නේ නැහැ. හැබැයි ඒකෙන් ඩ්‍රයිව් එකේ යම් ඉඩ ප්‍රමාණයක් වෙන් කරගන්නවා. හැබැයි අර අපි මුලින් කතා කරපු විදිහට 1 TB එකක GB 931 වෙන්න ප්‍රධාන හේතුව ඒක නෙමෙයි. ඉතින් අර යුනිට් වල වෙනස තමයි ප්‍රධානම හේතුව. ඉතින් ඔයා කඩෙන් ගත්ත 1 TB hard drive එක ගෙදර ගෙනත් ගිහුවාම GB 931ක් වෙනකොට බය වෙන්න එපා. ඔයාලට අදාළ byte ප්‍රමාණය ලැබිලා තියෙන එක Windows වලින් ගණන් හදන විදිහේ වෙනසක් විතරයි. ඔයාලා මීට කලින් මේ ගැන දැනගෙන හිටියද? නැත්නම් අදද දැනගත්තේ? පාලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් ටෙක් වීඩියෝ බලන්න කැමති නම් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. like එකක් දාලා යාළුවන්ටත් දැනගන්න share කරන්න. ඊළඟ වීඩියෝ එකේ